ස්ටාර්ට් රෙකෝඩෙන් දැම්මම උන්න මේ අපි මේක හදන තැන ඉඳලා පෙන්න ස්ටෑන්ඩඩ් පැලට් එක හම්බයි ගේම් මොඩ් එක ස්ටෑන්ඩඩ් හරි නයම් එක මේක දාන්නේ නේම් එක කැමති නවන්ත හරි කෝඩ් එක ක්‍රියේට් කරලා ගිහිල්ලා මට කෝඩ් එක Emergency. Correct your trajectory. Imminent impact. Imminent impact. ඒ කියන්නේ අපි මේ ඔරිජිනල් ගේම් එක ගහලා DLC රෙද්දත් වැටෙනවද මම ප්ලේන් එකේ? ඒ වෙන ප්ලේන් එකකින් වැටෙන්නේ බයි කියන්නේ කොහොමද කියන්නේ වෙන ප්ලේන් එක වෙන ප්ලේන් යන්නේ මොකද ඒ කියන්නේ ස්පේස්ෂිප් වෙන එක ලෝකෙන් මල්ටිවර්ස් වෙන ස්පේස්ෂිප් එක ඒව හරි නේද මට හෙවිල්ලක් තමයි දෙන්නේ කෙලින්ම දන්නවනේ බැස්සා කෙලින්ම ස්පීඩ් රන් වගේ තමයි ආයෙත් ඔබ සෙටින් ටික හයිට හදුවනේ නේ ඉතින් මාව එළියට වැටුණා ඒ මාව හිර වුණානේ බා හිර වුණා කියන්නේ මොකද හිර වුණා මං එන නිසාද දන්නේ ඒක උතම්ම දන්නේ මම කලින් හිර වුණේ නෑනේ මන් දන්නේ ඉතින් හරි හරිනේ අද මං එනවා අය උනායි පාර අන්න එනවා රෙකෝඩ් දානේද පොඩි එකක් පොඩි FPS ටොප් කියන්නේ පොඩ්ඩක් කලින්ට FPS අඩු කියලා දැනනවා මට ඉතින් ග්‍රැෆික් පොඩ්ඩක් අඩු කරමු එහෙම වෙනසක් නැහැ කිව්වනේ මේක ඒව ලොකු වෙනසක් නෑ උඹට දුර තියෙන ඒවා දුර සමහර දුර තියෙන බිල්ඩින් වගේ පේන්නේ නෑ ඒක විතරයි අවුලකට තියෙන්නේ තේරුණා මං ආවා මං ආපු ගමන් යන්නේ දන්නා ඩිංගා දැන්න බඩු ඔයාලා ඩිඩි නේ ඉතින් මොකක් කරුණේවා වෙන්නේ නැති ස්පේස් ෆුඩ් ස්පේස් ෆුඩ් කියලා මේකේ තියෙන්නේ කලින් තිබ්බෝ මේ ගන්න බෑක්පැක් එකක් හදාගන්න ඕන අයන් දෙකක් නේ අයන කොයි හරි ඇති පොඩ්ඩක් වෙලානේ බෑක්පැක් එක නෙදුගේ මං ගහගෙන ගියා උඩ ලොගෝ බෑක්පැක් නැද්ද මොන උඩ ලොගෝ බෑක්පැක් නැද්ද තියෙනවා අපිට ඔබ ආයෙත් වැඩි එක කරනවානේ ආයෙත් පිළිවෙල රැට කරා මිනිස්සු පිළිවෙල රැට කරා ඒකනේ උඹ ඉන්නේ ඉතින් උඹත් එක්ක ගේම් එකක් හදලා කවුද මම විඩියෝ එකට ගිහින් රොප්සිත් එක්ක ගහද්දි දැන් ග්‍රවුන්ඩ් එකට ගහද්දි උතම ඔක්කොම කරන්නේ ඔක්කොම හදලා දෙනවා මට මම ඉතින් එතකොට කියනවා මම ඉස්සර දේශාන් එක්ක වෙන්නේ නැත් එක තමයි oxygen අපි සතුටනකොට මේක පුරවලා දීමු හරිද මුත් හදන්නේ නැතුව එතකොට කියන්නේ නැහැ ලූට් කරා කියලා විතරක් කියමු කොහොම පුරවන්න එපා අනේ මාව ඉද වෙනවා එළු ඔය බඩු ඇඟට වටනවා බං හෙල්ලෙන්න බෑ බං ඔව් නේ ඒක ඉතින් තියෙනවා නේ බඩු වෙනතරකට යන්නේ හෙලවෙන්නවත් නැහැ නේ රිමෝට් එකට මම බෑක්පැක් එකක් හදුවා මොකක් හරි සීන් එකක් වුණා මට බෑක්පැක් එක ක්විට් කරගන්න දෙන්නේ නැහැ එළියට වැටුණා ඒකකින් කියද බෑක්පැක් එක ක්විට් කරගන්න දෙන්නේ නැහැ නේ බං මට ඇයි ඒ බෑක්පැක් එකේපුවා මන්න එකපාරක ඒතර වැඩ මගේ ගියේ නෑනේ එළියට ඉතින් මට දාන්න පුළුවන් මේ වරි මංගාවට වරි ඔව් මම දන්න තරම right මේ මෙන්න මෙතෙන්ට හරි මම මගේ බෑක්පැක් එකේ බිමට දාන්න හරි බම් මෙන්න මම බෑක්පැක් එක බිමට දානවා හරිද ඒක ගනින්කෝ ඒක අරගෙන උඹ ඒක මට දාන්න පුළුවන් විදිහට මම වගුණා දන්නේ මට හිතුණා වගුණා කියලා. ඈ. මට දෙක වැඩ කරා කොහොම හරි.
what the fuck බං ආයි backpack එක click නැහැ ක්ලික් කරාට වැටෙන්නේ මේ මේක තමයි මෙතෙන්ට වැටුන එක මට වැටෙනවා බයි වෙලා නැහැ වරේ මගේ backpack එක වැටෙන්නේ ඇයිද මං ගිහින් එන්න පොඩ්ඩක් ඊට ලොද්දොන් දැන් බග් වුණා කලින් එහෙම බග් වෙන්නේ මොකද හරි දැන් backpack එක වැටුණා බං කලින් අර බග් එකක් තිබිලා තියෙන්නේ රීසෙට් කරුවා රීස්ටාර්ට් කරුවා මාරු බම් මේ කමන්න රීස්ටාර්ට් කරා මරි වැඩ කරනවනේ වැඩ කරට ඒක තමයි පුත් කියන්නේ සිරිකන් දෙත brother උඹෝ බං හෙලෝ ඔව් දෙ හත හොඳයි සඳුරු මේකේ ඇතුලෙන් එන්නේ ඌ බලහන් ඕන ඉර වෙන අපි ඔක්කොම බට් එක අයින් කරගෙන තාන්නේ දන්නේ ඌ ගන්න එළියට අයෝ උඹ දීව වන්න කියන මොකද වෙන්නේ බලන්න මට නිකමට හිතෙන්නේ මම කන්ස්ට්‍රක්ට් කරන ගොඩක් දේවල් එක්ක පින් එකේ අවුලක් තියෙනවා මොකක් හරි එකක් නිසා මේ ඉක්විප් කරගන්න බෑ ආයි ලොග් වෙලා ඉඳි ඉක්විප් කරගන්න පුළුවන් නේ දැන්නේ ඒක දැන් ආමකටම වෙන්නේ කලින් උන්නේ දැන් මේ වර්ල්ඩ් එකේ මොකක් හරි ක්‍රියේට් මං හිතන්නේ අර අතන ක්‍රියේට් කරලා දුන්න බග් එකෙන් හරි මොකක් හරි වුණා බා කොතන ක්‍රියේට් කරන්නේ යාර කලින් ක්‍රියේට් කරලා ක්‍රෑෂ් වුණානේ උඹ එක පාරම හරිද දැන් මේ වෙන එකක් නෙතුට මේක අලුත්ම එකක් වගේනේ ඒ වුණාට මේ කිසිම දෙයක් ඉක්විප් කරගන්න බෑ බං මට කලින් එකේ පුළුවන් බං ඉතින් දැන් බැටරි මොකක්ද එක්විප් කරගෙන අර චිප් එකද ඒ දාගත්තද කිසිම චිප් එකක් උඹ දෙන චිප් එකක්වත් බෑ දැන් මම ලොග් අවුට් වෙලා ආවොත් බලමු එතකොට චිප් එක පුළුවන් කියපෑ මට ඒක උඹට දීලා ගන්න නෑ කන්ස්ට්‍රක්ට් කරන චිප් එක ඒක චිප් එක දෙන්න බෑද නෑනේ උඹට චිප් ගන්න පුළුවන් පොඩ්ඩක් ඉන්නවලු අර දැක්කද ලොග් අවුට් වෙලා ආපුවම වැඩ කරනවා බා චිප් ටික ඔක්කොම අයියෝ දැන් බලමු ආයෙ එකපාරක් try කරලා බලමු එකපාරක් try කරලා මොකද මේ වෙන්නේ කියලා මොන කන්නේ ටයිටේනියම් එකයි මේගේ මේ බග් වෙලාවා මගේ ඉන්වෙන්ටරි එක බග් වෙලාවා මොකද මේ මගේ ඉන්වෙන්ටරි එකේ දැන් අයිටම් තියෙනවා කියලා පෙන්නනවා මේ ක්‍රාෆ්ට් කරන්න ගියාට පස්සේ මොන හරි අපි කියන්නේ මේ වෙපන් මොකක් හරි බිල්ඩින් එකක් හදන්න ගියාට පස්සේ අයිටම් නැහැ කියලා පෙන්නනවා මගේ ඉන්වෙන්ටරි එකම බග් වෙලාවා චි අර මොකක්ද වගේ වුනේ චි මොකද කරන්නේ අපිට රීක්‍රියේට් එකක් දාන්න වෙයි වගේ මම හිතන්නේ මේ යන විදියට ගියොත් ඒ අර අතන ක්‍රෑෂ් වෙච්ච එකෙන් බවනේ කලින් උඹ ආපෙලා මං කොච්චර බිල්ඩින් ගැහුවද මෙතන ඔබ දැක්කනේ එනා වැරුද්ද හද නැත්නම් මේ දිගටම අවුල් දෙන්න කිව්වොත් අවුල්නේ ඔව් මම ඔයිට මං ගේම් එක ක්විට් කරලා මෙන්න උඹ ඒ මේ වර්ල්ඩ් එක ක්‍රියේට් කරලා මේ උනාට පස්සේ රෙකෝඩ් කරා උඹ නැත්තම් ඔය දැන් රෙකෝඩ් කරපු එක තියෙන්නේ ඒකේ උඩින් වැටෙන කෑල්ල විතරක් ගණන් කපලා හරිද උඹට තේරෙනවනේ එතකොට ෂේප්නේ හෙලෝ ඇවුනද එහෙම ගන්න උඩින් වැටෙන කෑල්ල ඕකෙන් අරගෙන ඉතින් අපි ගාව නැත්තම් අර වගේ ක්‍රෑෂ් කලින් නෑනේ ඔය දැක්කම බිල්ඩින් ගියත් ඒක දැන් හදන්න දෙන්නේ නෑව නේ රෙකෝඩ් එකේ ප්‍රශ්නයක් නේ උඹ දැන් වරෙන් කොහොම දැන් ඉන්වෙන්ටරි එක හරි නෑ නෑ මම උඹට අවුල් නා මට අවුලක් මම ගේම් එක රීස්ටාර්ට් කරනවා අලුත් කෝඩ් එක දාලා තියන්න පොඩ්ඩක් දැන්
අර ගාව විදියට ගොඩම ඩෝඩි ඩෝදාලා කොහොමද කියන්නේ වීසින් කියන්නේ නැද්ද තියෙනනේ මේ ඩොලමයිට් ඔය තව මොකක් හරි එකතු කරලා තමයි මේක වතුර හදන්න දෙන්නේ ඩොලමයිට් එක ඩීකන්ස්ට්‍රක්ට් කරන්න දෙකට කඩන්න ඕනේ. හිතුණා මේක අර වර්ල්ඩ් එක වගේ නෙමෙයි ටිකක් කම්ප්ලිකේටඩ්. අන්න ලෝඩි හරි. පැටුණා කිව්වා. පැටුණා ගැම්මද. ආ දැන් වැටෙදි ලැග්ගුනේත් නෑ අවුලන්නේ නෑ හරි වගේ තුන අන්න මේ පාර අලුත් ඉරිටියම් කියලා જાති ඉරිටියම් කියලා જાති මේ පාර චෙස්ට් වල තිබුණේ ඒස් රැන්ඩම් නෑ තියෙනවා නම් ඉතින් අවුලන්නේ. ඕක නිකන් ගොඩ ගන්න එපා බං. හෙලෝ හෙලෝ අපි චෙස්ට් එකක් ගමු. උඹ ගහන් ඉතින් මම ගොඩ ගහලා යන්න කොහේ හරි මේ කාලේ මේ රත්තරන් දිලිසෙන පාට ඒවා හම්බුන්නේ දැක්කද ඒවා මේ ඒවා දැන් අන්ඩාඩෝ දැන් හරි බං දැන් බග් එක හරි බං ආදරේ බං ඒ එතන මුකුත් තෝරන්නේ බග් එක වේ බග් එක ඉවරයි නේ ඉතින් අම්බෝ thank you මැග්නීසියම් දෙක සිලිකන් නෑ මැග්නීසියම් තියනවාද මැග්නීසියම් එකක් තියෙනවා සිලිකන් නෙකුත් තියෙනවා මැග්නීසියම් නෙකුත් තියෙනවා ස්ටාර්ට් කරා මේක හරි ගත්තා මම එන ටෙස්ට් එකක් ගොඩනග ගහලා දෙන්න නේ කියන්නේ එළිය හදන්න මේක පාර මේ අපෝ තංගේ බේස් මේ ආපට්ම නේ අරක සෝලා රේ එකක් සූරයක් ගන්නද සූර්යයක් ගහනක් වගේ හිතා ගන්න මට ඒක කියන්න දෙන්න වගේ ඇස් දෙක ඒ පාට නමරු එහෙට අර චබියත් බයින්නේ මගේ ඇස් දෙක කෑවා ගේන හරිය තිබන් අර මෙයාගර හින ලොකු මොන්ට යන්නේ අස්සන්න කාලම් තියෙන ඉතින් ඇස් දෙක කියලා වෙන්නේ රාද අපිට මේ බොඩි ලැබ් එකෙත් අමාරු වෙනවා එරින් මාර නිකන් ලයිට් එකක වගේ ඇස් කලා මූටම ලයිට් එකක් වගේ තමයි අනේ දැන් තව අමුතු පාටක් වුණා ඒ පාට දැන් නමා බ්‍රෝ එහෙම මේ අලුත් ගේම් එක ඩොලමයිට් හම්බුණාද ඔයාට එක කවුද මේ අයියාද ඇවිල්ලා නිදාගන්න නැද්ද කියලා නේ හොදන් සෙට් හොදන් තාත්තද වේගනේ හරි දැන් පවේගනේ ගියන් පවේ කොහොමද අර මම බඩා ගන්න පවේගන මම බඩා ගන්න ඉන්නේ
මේ රූබිල දා උදේවරු එයිදව රූබිල ගහන්න නැත්නම් රෑ විතර දෙන්නේ ගහන්න. නෑ රූබි මේම සීන් එක මේ උටත් කඩයක් තියෙනවනේ උත් යනවා වෙලාවට. ඒ නැති වෙලා ගෙදර ඉන්න වෙලාව කතා කරොත් නෑ අයියෝ. තාම ඇහැරලා නෑ. ඔයාගේ යාළුවෝ ඔක්කොටම කඩ තියෙනවනේ බ්‍රෝ. මම නිකන් ගන්නවා වගේ යාළුවෝ ඉතින් ඔබේ යාළුවෝට තියෙන්නේ. මගේ යාළුවෝ කාටද තියෙන්නේ කඩ. ඇයි සහන්ට තියෙනවා. නෑ ඌටයි උසාරටයි විතරයි මම දන්නේ තියෙනවා වෙන කාටවත්. මුසිලක් තියෙනවා කියවනේ කඩයක්. නෑ ඌට නෑ විතර. මට වන්ද මුසිලක් තියෙනවා කිව්වා. ඌට මටත් තෝරෙන් කඩයක් තියෙනවද? ඒක තමයි නං මේ ඉන්න ඌ දෙක තමයි පැකේජ් දෙක කියන්නේ. මට මතක නෑ දීප්පා කියලා. යාකෝ සෝනර් ගෙන්නේ. ගැව්වා දන්නවනේ ඉතින්. කල් වෙන ගමන්. මැරෙන්න එපා. උඹට මැරෙන ඇනිමේෂන් එක කොහොමද පෙන්නන්නේ? එකපාර නැති වෙලා බොක්ස් එකක් වෙනවා. මට පෙන්නන්නේ ඉච්චර. මේ බොක්ස් හැෙන්ට ගහන්න වෙයි. අයියෝ බං බොක්ස් එකක් ගන්න කියලා හිත හදාගත්තා විතරයි මම තව බඩු ටිකක් ගෙන කතා ඇරියනේ. වනම් අනේ හොඳවා. යහෝ බඩුනේ ඉතින් ගේන්න ඕනි ගෝයෙන් හරි. අද ඔක්කොම අතින් ඉපා. ඉතිරවට මේක චීට් කරන්න බැරිද? මොනවාද? මේක චීට් කරන්න බැරිද ඉතිරවට? එදිකම පුළුවන්. ලෝල් මන් තාම බෑක්පැක් එක හදාගත්තා. මේ විරාජ මම පොඩි දෙයක් කියන්නද? මේ කනෙක්ෂන් අවුලක් තියෙනවා. ඉතිරට? මම ඉන්නේ අවුල් නෑනේ. මේ වෙලාවට කොහොමද අවුල් වෙන්නේ තියන්නේ? අවසෙට නම් අවුල්. මේ අර පොඩි අවුලක් තියෙන්නේ පින්නේ පොඩි අවුල. අවුලන්නේ උඩ අයියන්කෝ. දෙන්නේ නැහැ. උතන ගොඩ ගහනවා. දැන් බෑක්පැක් එකේ හදන්නේ. ඒක මේකේ මාර වේගින් මම කාලේ ගුණේ කියන එක වෙනස් වෙන්නේ. අපගේ ගැත්තේ. මේ බලන්න බැරිද මම කනෙක්ෂන් පින්න නම්බර නම් අපේ යාළුවෝ කිතන කිනව නම්බර අම්මට සරි shift tab එක මිස් ටීම් එක වැඩ කියහන්නකො හරි බං මේ බග් වෙච්ච එකක් තිබ්බ එක හරි ගියා. හරි අයිටම් කරනවා. මේ බග් වෙන්නේ මේකයි. හරිද? මං මේ බඩු ගොඩක් එකපාර ඇතුළට ගියපුවම බං එක එක පික් වෙන්නේ නැහැ. ඒකට ක්ලික් වෙනවා. ක්ලික් වුණාට පස්සේ අදාළ එක නෙමෙයි ඇඟේ තියෙන්නේ බං. ගොඩ ගහන්න එපා බං. ඉන්නේ අර ලස්සනට ගියා බං අර කලින් ගහපු එක මං ගොඩ ගැහුවේ නෑනේ බඩු. ඇයි? බඩු කොහොම ගොඩ ගැහුවේ නෑ බං. එපාර්ට්මන්ට් එක හදලා දාන්නේ. හෙලෝ අයියේ ඇයි ඇහෙන්නේ නැද්ද? නෑ හරි මට චෙස්ට් එකක් ගහම හදන්න මේ හදන්නට දාන්නේ මම චෙස්ට් එකක් හදන්න මේ ඔබ බන් ටයිට් ඔබ අයන් එකතු කරලා ටයිටේනියම් ගොඩක් එකතු කරලා දී
ඉතින් මන් දන්නේ අතර හුවෙන්නේ වනේ ඉතින්. දැන් පොඩි බේස් එකක් ගිහුවා. අයන් එකයි ටයිටේනියම් එකයි සිලිකන් එකයි. හරි මන් දැන් අයන් කියන්නේ මේ දැන් අයන් එකතු කරන්න අයන් කීයක් ඕනි කියන්නේ. පුළුවන් තරම් ගේන්න. much as possible. හරි ඔන්නෝගේ ඇක්කේ ගැල්ලක් ගෙන්න. ඒ ගැල්ලක් ගැන පොඩි කොටයක් ගෙවි. අපි හොඳ බේස් එකක් ගන්න තැන බලන් යන්නේ. මේ මෙතන ගහන්න බෑ. අපි ටිකක් හොඳ ඉඩ තියෙන තැන ගහන්න ලොකුවට ගහන්නනේ බේස් එක එලෝ. පටන් ගන්න තැනමනේ මෙතන. මෙතන බේස් ගහන්නේ නැහැ මතක නැද්ද? අර ලොකුවට අපි බේස් එක හදන්න ඕනේ. ඒකට මේ මදි. මරුණාද? කම්බල මගේ මේ ඉස්සරහම පේ. ඔබ මෙතන ජෙස්ට් එකද? මේ ජෙස්ට් එක දෙකක් තියෙනවා ඒක ඕන එක පුළුවන්. මේක බලන්න ටිකක් ආයෙත් අරගෙන මේකේ වෙනකට උදේ ගල් අනුපල වැටලා ගැටලුවා වැටලා කියලා. දැන් මේ කියනවා උඹේ ඇඟට වැටුනේ නැත්තම් ඌව කැඩෙන්නේ නැහැ. හරිද? ඔය කිසිම එකක් කැඩෙන්නේ නැහැ. උඹේ ඇඟට මේ වැටුනොත් විතර ඩොලොමයිට් එකක් තියෙන බෑ. මෙතන මට ඒක ගන්න බෑ. ඒක බග් වෙච්ච ඩොලොමයිට් එකක්. ඕක තමයි අර කනෙක්ෂන් අවුල නිසා බග් වුණ ඩොලොමයිට් එක. ඒක මම හිතන්නේ මේ රීස්ටාර්ට් කරලා આવත් හරියයි නේද? උඹ රීස්ටාර්ට් කරලා ආවම හරියනවා. ඒක දවුලක් නැහැ. Gitu ya nih mantan nih bang ya. Lihat foto nanti mana? Bang yang gue bagus nih, itu kata. Itu mau kayak body cuy ya kan berarti bang. Itu beritan deh bang, body cuy. Yang nih api bola ke bakti lagi minta bang sih kayak gue. Meu kobul nih. Dia ada tahu dia kan bang nggak, ini bang nggak ada kan biasa dia kan nih. Ini baru waktu rumah itu lagi yang gini. නෑ බං කවුද අඳුරු රෙඩ් එකේ හැමත් පොඩ පැයක්වත් ඉඳාගන්න ඕනේ මේ අටටත් කි මම නෑ ඊයේ රෑද නිදාගෙන 11 ගානේ ඩ්‍රයිවරුන් ඉඳ ෂේප් එකේ මේ උනට පැය දෙකක්වත් ඉඳාගන්න ඕනේ නැත්නම් ඉතින් අපි නැගිටලා හරි ගාමු එක්කේ සන්නේ මේ මට ප්‍රශ්නේ බා වෙනතර ඩොක්සි හැරෙනවා මම මේ වෙලාවට නැද්ද ඔන්න ඔබේ කුණු කොටවල් ටික මම සුද්ධ කරා කුණු කොටවල් යකෝ මුළු ලූට් නැවත් ආගන්න ඕනේ කුණු කොටවල් කුණු කොටවල් වගේ නුඹ කියන ඒකයි මම කියන කුණු කොටවල් කියන හරි කොටවල් වගේ කියන aduh mengurumi kalu වෙලා දීත්වා මේක තුන්ට ඒක හොඳයි කඩුවලා දීද්දි ආපු ගාම ටික් ගාලෙනවා මාත් ඔක දැකලා තියෙනවා ටික් ගාලෙනවා කියන්නේ මේ ඔක්සිජන් තියෙන හරි ඔක්සිජන් තියෙන කාමරයක් ඇතුළට ගියොත් ටික් ගාලා ආයි පණේනවා space food restore health එන તો क्या දීලා වැතිනා මම පටන් ගත්තේ මේ ඒවා මෙහෙමයි ඒවා තියහන් ඒවා කොහොම ගන්න ඕවා මැරෙන්නම ගියපු වෙලාවක එකක් අහන් එහෙම නැතුව මැරුණත් කමන්නේ නැහැ ඇත්ත කතාව මේ අපරාධනේ අපි මැරුණු 3 ස්පෝන් වෙද්දි හෙල්ත් එක දෙන්නේ නෑ සාමාන්‍ය භාගයක් තියෙනවා ඒක නිසා ෂේප් එක දබුලා මම මෙහෙනට මඩ වෙලා කොහොමද වෙලා දන්නේ ඒ බින්දුව නෙමෙයි ඒ තියෙන්නේ වතුර බං වතුරද ඒක වෝටර් බෝටල් ටික හදන්න ඕනේ නැත්නම් මේ අර පැත්තේ අයිස් තිබ්බ මං අරන් එන්න
අඩෝ අයිස් තිබ්බ දැන් නෑ. දැන් ක්‍රිටිකල් අඩෝ මෙතන තිබ්බ අයිස් ටික පාරන් ආවද? ඉතින් දැකෝ අඩෝ අයිස් කැලි පහක් විතර දීලා මම බලන් හිටියද ආරන් ආවේ නෑ ඊට මම මේ පස්සේ ගන්නවා ඊට අඩෝ මෙතෙන්දී අයිස් ටික නෑව අයිස් කියන තව තැනක් මම දන්නවා මම අයිස් කැලක් ඩොලමයිට් දෝනේ නෑ අයිස් තියෙනවා ඩොලමයිට් නෙමේ පියෝ අයිස් කියන පැත්තක් තියෙනවා මේ මෙතන තියෙනවානේ මේ ජස්ට් ඩොලමයිට් නම් තියෙනවා අර ඩොලමයිට් වල අයිස් හම්බ නැහැ ඒක උඩ හරියම ගහනවා oxygen lolu critical way पर oxygen bottle හදන්න වෙනවා ඉන්වෙන්ටරි මේ භාගයක් විතර නෑ ඉතින් මේ මුළු ඉන්වෙන්ටරි ෆුල් කරගෙන යන්න වෙයි බං කොහේ හරි දුරකට යනවා සුද අර ටැංක් ටික හදහන් උඹ ටැංක් හදලා නැද්ද මොන ටැංක්ද ඔක්සිජන් ටැංක් මංස්ය කොහෙද උඹට හදලා දුන්නේ ඔට හදලා දුන්නේ නැති එක ඇත්ත හදා ගන්න ඕනේ එහෙම බෑ හදලා දෙන්න මට හිතන මේ කිව්වට යන්න පුළුවන් ඇති ඔය ගොඩක් තැන් වලට යන්න පුළුවන් යනවා කියලා බක් කරගන්න එපා සුද්ද බක් නෙමෙයි පාරක් වගේ තියෙනවා මෙතන අයන්න එකයි මැග්නීසියම් එක තාත උනා රුධිර ගන්න දී අලෝ ලෝ මම යන්න ඕනවා හරි දැන් මං හැදුවා බං මං හැදුවා දැන් මට දුර යන්න පුළුවන් දෙන්න මොකද්ද ටැංක් ඉතින් ටැංකිය ගෝ එංගේ මෙතනින් හදන්න ඕනේ වෙන්න මේකේ හම්බ මේ උඹට හදලා දෙන්නම් ඊට ඒ කොහොමද හදන්නේ ඉතින් මත් ඉගෙන ගන්න බෑ මොන හරි මේ ඒකෝට් එක මම හදලා මොන හරි දෙන්න හොයන්නේ විතරයි බඩු දිනනවා උඹ ඇඟේ බඩු දිනනවාද ඕනි මේරි ගනිකෝ එන්න මේක දානවා මොන හරියද හදන්නේ මේ මම නිකමට කියන්නේ මේ ආයල් බග් එක නිකන් ආවනේ බං කලින් ආවේ නෑනේ බං මේ බග් එක උඹට ආය දාන්න බැරිද මොනේ මට ක්‍රියේට් කරන්න පුළුවන් බඩු ඒ වුණාට මේ ඉක්විප් කරගන්න බෑ what the fuck කො බිම දහම් බෑ නමට පුළුවන් උඹට පුළුවන් මොකක් හරි කනෙක්ෂන් ඉෂුව එකක් හරි මොන හරි තියෙනවා දඩවට ගාලා මේකේ ඔය කනෙක්ෂන් මට ආයෙ දාන්න මගේ පින්නේ කවුලක් ආයි විමල දහම් ආයි විමල දහම් පොට්ටක් බලන්න අපිට බෑග් එකේ මේ අයින් කරලා දාගෙන බලන්න පුළුවන්ද ඒක නෙවෙයි බං මගේ ඉඩ තියෙනවා හරි බඩු ටිකේ දාගෙන ඉන්න බඩු ටිකේ එළියට ආවා මේකේ වෙලා තියෙන ඉන්වෙන්ටරි එකේ කේස් එකක් තියෙනවා තිබ්බට නෑ වගේ පෙන්නන්නේ බං අර එහෙම තියෙන්නේ නැද්ද මේ බොක්ස් ටැංක් එක දාගෙන කියලා පෙන්නන්නේ නැහැ මට බෑග් එක පෙන්නනවා දැන් මට මම ආයි රීජොයින් වුණාට පස්සේ පුළුවන් මොකක්ද අඩෝ මොකක් හරි බග් එකක් කෝල් වුණා යයි ඉතින් මේ ගහනකොට බග් ආවෙත් නැත නාවේ නෑ කිසි බග් එකක් තිබෙන්නේ උඹෙන් අහංගෝ බග් තිබ්බේ නෑ මොකක් හරි හීට්නයක් තිබ්බම ඒක කලින් මම හොස්ටලේ ඉතින් බං මගේ අවුලක් එහෙම වෙන්න විදියක් නැහැ නේ උඹට අවුලක් නෑ උඹ අරුනේ රූපිටාවත් නැහැ නේද මොන රූපිටාවෙත් නැල්ලු දෙදපක් ආවේ නෑ ඔය අවිද්‍යාව බානක දුර මොකක් සීන් එකක් මේ උඹ ගේම් එකේ ස්ට්‍රැක් කරලා මොනවා හරි වුණාද පිස්සු දෙක උතුන්නේ මේ පාර නම් උතුන්නේ අර පාර උන්නේ ඒක තමයි දන්නේ
හේතුව කියලා. මේක හරියයි මෙහෙම වුණොත් බං මේ මොනවාද මේ ඔබ සේව් කරලා දෙන්නව ලොග් අවුට් කරලා යන්න ටින් ගාලා. මම සේව් කරන් අපි වයින් උනාද? නෑ ඔබ ඔහොම වයින් කරා මම වයින් යනවා. අවුලන්නේ. දැන් රිස්ටාර්ට් කරන්න. රිස්ටාර්ට් කියන්නේ මෙනු එකට ගිහලා එහෙම ලෝඩ් කරා. ඔව්වාඩි එයා හරි ලෝඩ් කරලා කෝඩ් එක ඒවා. පාඩ වෙනස් වෙලාද ඔය. තාත්තා මම බෙදා ගන්නම් එහෙනම්. ගන්න ඕනේ. Nari, apa? මොකදත් ඒ? බලමු. දැනට අවුලන්නේ මොනවද ක්‍රාෆ්ට් කරලා තමයි බලන්න වෙන්නේ. ඉන්න බලන්න. කොහමද අර බර්ට් එක දුන්නනේ? මම දැන් මේකක් හැදුවා. හදාගත්ත දෙයක් පිළිගන්න එකයි. මේ ඉමෝට් දාන්න පුළුවන් නේ. ඉමෝට් දාන්න පුළුවන් escape එක ඔබලා අයින් ගියා. ඒකනේ ඉවර වෙන්නේ නැහැ නේ. ඉවර වෙන්නේ නැහැ. ලොල් ඇත්තයි. මේක අපිට මටත් විනාඩියක් විතර ගියා ඔක තේරුම් ගන්න. අරු කියනයි. රිමෝට් එක බලන් හිටියද? ඉවරනක රිමෝට් එක බලගෙන හිටියද? සුදු මහත්තයා තාම අරක තියෙනවා බං. අඩෝ බයි බ්‍රෝ. විරාට. ඕ බං මං චිප් එක ක්‍රියේට් කරලා ඒක දාගන්න බෑ. ඉතින් මම මේක සේව් කරලා ලයින් වෙලා ඉන්න ගේම් එකේම සම්පූර්ණයි. අයිම වෙලා වරෙන් අලුතෙන් මැටීරියල් එකක් අන්ලොක් කරුවා. ඔය මෙමයි ඔය බග් එක මගේ නැතුව අනිත් අයගෙත් ආවේ නැත්තම් ඒක මගේ එකක් බං. අපි අහලා බලමු. ඒ යන්න මම කලුණා. කලුණා කියන්නේ මරුණා. ඊමේ දෙප්පා. වතුර නැතුවද කොහෙද? වතුර ඉතින් බොන්න ඕනේ ඉතින් බල්ලෝ ළමයි ප්ලේන් කරන් දිහා. කොහවද? ගේම් එක ලෝඩ් වෙනවා බං ගේම් එකේ අයින් වෙලා ඉතින්. මුලින්ම ගේම් එක ලෝඩ් කරන්න ඕනේ. උඹ මේ හાર્ඩ් එකට නෙමෙයි දැම්මේ? මම හાર્ඩ් එක තමයි හાર્ඩ් එකෙන් ඉඳලා තමයි ස්ලෝ. ඒකනේ SSD එක දාලා බලහම් පොට්ටක් ඉතින් මේවත් ප්‍රශ්න වෙනවා ඉතින්. මෙහෙමයි. යකෝ GB 3යි නේ බං SSD එක දාන්නකෝ. GB 3 GB 8යි. බලන්න GB 8ක් දාන්න බෑ. GB 8ක් දානවා කියලා කැගෙන් කැල්ලක් යනවා වගේ මට දැන්. SSD එක. බේත් එක්ක වල හැදෙන්න තියෙන්නේ. මයි 17ක් තියෙනවා. ඒ වුණා GB 8ක් දාවගෝ අවුල්නේ. අවුලක් තියෙනවා මට තේරෙනවා නේ PC එකේ තුල. loading කරන්න. යතුණා. බලව දැන් ආයෙත් චිප් එක දාන්න පුළුවන්ද කියලා. ඒ චිප් එක වැටුණා. හරිද ඒ චිප් එක වැඩ. ඕකේ හරිද. ඒ චිප් එක නම් කලින් හදලා තිබ්බනේ. දැන් උඹට දෙන්න මම තව චිප් එකක් හදන්න. ඔය බලමු එතකොට මොකද්ද වෙන්නේ කියලා. උඹට නැති චිප් එකක් කියා මම හදලා දෙන්න. මම එකක්ව දාලා බෑක්පැක් විතර දාලා තියෙන්නේ. ආයෙ නම චිප් එක. අයි. එනවා තාත්තා. ඉතින් එකයි මැග්නීසියම් එකයි හරි උඹට චිප් එකක් හදලා දෙනවා. සඳුරගේ නැර්තම රිප්ලයි ගත්තා. ඩොටා මෙච්චර සාමාන්‍ය විනාඩි 20ක් 30ක් යනවා. 20ක් 30ක් නෙවෙයි ඩොටා යනවා. පැය විනාඩියක් උ ඩොටා එකේ. වෙන්නේ. මගේ නම් එකක් ඔයගොල්ලෝ මේ කණින් ගන්න. මැග්නීසියම් දෙක ඇති ගන්න. ඔබට ඉක්විප් කරන්න පුළුවන්ද? අපි දැන් අපි දැන් බලමු.
දැන් බලමු. දැන් හරි බං. දැන් හරි. දැන් පුළුවන්. ඇවුනද? හරි එන හරිනේ මේ මත් ඒක තමයි ඒ වෙලාවෙ මුළු රීස්ටාර්ට් කරනකම් මොකක් හරි අවුලක් තිබිලා තියෙනවා. ඒත් තනි මන්ද බලමුකෝ ආයයි කියලා ඇවිල්ලා අනිත් ඒවා නැත්තම් උඹ ඇවුලක් ඈ නෑඩි අනිත් එවුන්ගේ ආවොත් දැන් හදිසියක් එදම උඹේ අවුලක්. ඕකේ බ්‍රෝ. හරි ඒකට මගේ මට උඹේ අවුලක් කියකින් උඹට පන්නවන්න කියන්න උමන නෑ ඇත්ත කතාව. ඇයිද උඹ මෙතන වෙනතර බේස් එක ගහලා කියලා මෙතන මේ පොඩි කාමරයක් ගහලා මේ කුණු ගොඩවල් ටික ඔතන තියන්න. චෙස්ට් එකේදී එළිය ගහන්නත් තිබ්බනේ. එළිය ගහන්න බෑ. මම බැලුවා. අය මේ උඹ ඩොලමයිට් ගෙනල්ලා පුළුවන් තරම් මේකට දහම් ගෙනල්ලා. මේ කන්ටේනර් මේ පැත්තේ තියෙන එක අනිත් පැත්තේ තියෙන එක. අනිත් පැත්තේ තියෙන එක අර උඩ ඉස්සිලා තියෙන එක දාන්න අයින් යන් ඔතනින් හොයින තැන අයින් යන්. මේක වෙන විකාරයක් තියෙනවා නේද? තියෙන අනේ උඩින් බලන් උඹ වැරදි එක ක්ලික් කරන් ඉන්නේ. මොකද හරි මේකද? උඩ එක අර බෝඩ් පැනල් එකක් තියෙන්නේ. මේක 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 කන්ටේනර්නේ දෙකම කන්ටේනර් තමයි පෙන්වන්නේ. අයියෝ සිංහලෙන් කියපුවම තේරෙන්නේ. හරි උඩ එකට නේ දාන්න කියන්නේ. හරි. අපිට පව එක නම් හබ්බක් ෆක්ඩ් අප් කියලා මතියේ. දාගෙන මම ඒව හදනවා මේව නැත්තම් මදි. මට මතකයි මේ හදන තේරුම නැහැ මෙතනකට යනවනේ. ඉතින් මේව වැඩක් නැහැ. මේව කොහෙ ගැහුවත් එකයි බා. මේව කොහෙ අනික මේව කඩලා වැඩක් නැහැ නේ මේ යන ආයෙත් පවර් එක කොහෙවත් අපිට හම්බ වෙනවද? ඔව් එක දැනගන්න. මේ ටෝච් කියලා මයික්‍රෝ චිප් එක හදුවද? ඒක මම හැදුවේ. ඒක උඹ දාගෙන උඹ ගන්න. කොහොමද ඕක කරන්නේ? F එක ඔබන් ඒක ටෝච් එක ඔන්න වෙනවා. මට මේක බැටරි පේනවද? නෑ. මට එනවා බත්. තාත්තා මං එන්නම් මේ. මට විනාඩියක් දෙම කැම එක අරන් එන්නම් බඩගිනියේ. මම මේකක් ඇතුළේ මේ ඩිපාර්ට්මන්ට් එකක් ඇතුළේ මම කෑම ගන්නෑ. ඩිපාර්ට්මන්ට් එකක් ඇතුළේ මැල්ල ගියොත් අවුලක් නෑ නේ. කෙම්මට ඉන්නනේ. මොකද්ද? බත් දෙන්න බත් දාන්නම්.